කියන්න අමතක වුණානේ. මට අද ඔයාගේ යාළුවන්ගෙන් කෙනෙක්ව මුණ ගැහුවා. කොහොමද කියන්නේ? ගොඩකින් එක දෙයක්. පිරිසක් අතුරින් එක් කෙනෙක්. මෙන්න මේකට අපි භාවිතා කරනවා one of phrase. අපේ ගුරුවරු අතරින් එක් ගුරුවරයෙක්. We can say one of our teachers. One of our teachers. පොත් අතුරින් එක පොතක්. One of my books. මගේ පොත් අතුරින් එක පොතක්. එහෙනම් අපිට කියන්න මගේ පොත් අතුරින් එක පොතක් නැති වෙලානේ. One of my books is missing. මතක තියාගන්න අපිට මෙතනදී books plural වුණාට books සමග අපි යොදන්නේ is. මොකද one of කියන එකත් එක්ක අපි add කරන්නේ is. එකක් කියන දේ සඳහන් වෙන්න ඕන නිසා. මම කියන්නේ එහෙමනම් මගේ යතුරු වලින් එක යතුරක් නැති වෙලා. We can say one of my keys is missing. One of my keys is missing.